සුබ දවසක් කියලා පිළිගන්නවා සජිත මෝටර්ස් අපේ YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ බයිසිකල් 3 wheel වල ටැපට් ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියලා. ටැපට් සද්ද එනවා කියලා ගොඩක් කට්ටිය මට කියනවා හිලා දිනවා. ටැපට් ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද? ටැපට් සද්ද එන්නේ කොතනින්ද කියලා අපි වීඩියෝ එකකින් බලමු. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපි subscribe කරලා තියාගන්න. ටැපට් සද්ද එන්නේ මෙන්න මේ රොකර් රාම් වලින්. රොකර් රාම් වෑල් අතර ප්ලේ එක වැඩි වෙච්චාම තමයි ඔය ටැපට් සද්ද එන්නේ. ලොකු ප්ලේ එකක් තියෙනවා දැන් මේ බයිසිකලෙත් ටැපට් එක පොඩ්ඩක් ප්ලේ එකක් තියෙනවා. එතකොට අපි මේක හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕන. බලමු කොහොමද හරියට ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. මේ බලන්න ලොකු ප්ලේ එකක් තියෙනවා මේකේ. උඩ පල්ලෙහා යනවා ටැපට් එක. එතකොට අපි මේක ඇඩ්ජස්ට් කරගන්න ඕන. සාමාන්‍යයෙන් කාබලේටරි පැත්ත ඇඩ්ජස්ට් කරගන්නකොට අපි කාබලේටරි පැත්ත ටිකක් ප්ලේ එකක් තියන්නේ නැති ගානට වගේ ඇඩ්ජස්ට් කරගන්න ඕන. ගොඩක් හිර කරගන්නත් බෑ. ගොඩක් හිර වුණොත් ඒත් බයිසිකලේ නතර වෙනවා. මිස් කරනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. සාමාන්‍ය ස්පීඩ් යනකොට නතර වෙන්න බලනවා ස්ටඩ් එකට හොරයි. ඒ වගේ ප්‍රශ්න එනවා. අපි බලමු කොහොමද හරියට ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ටැපට් නට් එක බුරුල් කරගන්න ඕන. ටැපට් ටූල් එකකින් තමයි අපි ටැපට් ඇඩ්ජස්ට් කරගන්නේ. සාමාන්‍යයෙන් 9 රින්ච් එකකින් 10 රින්ච් එකකින් වගේ එක එක නට් එනවා මේ බයික් වල තියෙන 9 නට් එක. ඔය ඉස්සෙල්ලාම නට් එක බුරුල් කරගෙන ටැපට් ටික ඇඩ්ජස්ට් කරගමු. මේ විදිහට තමයි ටැපට් ඇඩ්ජස්ට් කරගන්නේ. ටැපට් එක ඇඩ්ජස්ට් කරලා හොඳට නට් එක හද කරගන්න ඕන. දැන් බලමු අපි ටැපට් එක ඔන්න දැන් ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. උඩ පල්ලෙහා ප්ලේ එකක් නෑ දැන්. ඉස්සෙල්ලා වගේ ප්ලේ එකක් නෑ. හැබැයි දෙපැත්තට ප්ලේ එක තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තට තල්ලු වෙන ගානට උඩ පල්ලෙහා ලොකු ප්ලේ එකක් නැති ගානට තමයි මේ කාබලේටරි පැත්තේ ටැපට් එක අපි තියාගන්නේ. ඉන්ලට් පැත්ත. එතකොට ඊළඟට එක්සෝස් පැත්ත. එක්සෝස් පැත්ත ඇඩ්ජස්ට් කරනකොට අපි පොඩි ප්ලේ එකක් තියාගන්න ඕන. අර ගානටම තද කරන්න බෑ. බලමු ඇඩ්ජස්ට් කරලා මම පෙන්නන්නම් ඔයාලට කොහොමද හරියට ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. මේක නම් ටැපට් එක පොඩ්ඩක් තද වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ටැපට් එක බුරුල් කරලා තමයි මේ ඇඩ්ජස්ට් කරගන්න යන්නේ අපි. කාබලේටරි පැත්ත වගේ නෙවෙයි සයිලන්සර් පැත්ත සාමාන්‍ය බුරුලට තියන්න ඕන හේතුව එන්ජින් එක රත් වෙනකොට ওই ටැපට් එක හිර වෙන්න බලනවා. සාමාන්‍ය ස්පීඩ් යනකොට ඒක අර ඉස්සරලා කිව්වා වගේ මොන බයිසිකලේ නතර වෙන්න බලනවා. ඒ හින්දා මේ පොඩි ප්ලේ එකක් තියාගන්න ඕනේ පැත්තට. අපි හරිය ඇඩ්ජස්ට් කරලා ඉවරයි. දැන් බලමු ඒකේ කොහොමද ප්ලේ එක තියෙන්නේ කියලා. ලොකු ප්ලේ එකක් තියන්නේ නැහැ. ලොකු ප්ලේ එකක් තිබ්බොත් සද්ද එනවා. පොඩි ප්ලේ එකක් තමයි තියෙන්නේ. අතට දැනෙන පොඩි ප්ලේ එකක්. මේ විදිහට අපි හදාගත්තට පස්සේ ඔන්න උඩ ටැපට් එකත් අවුලක්ම නැහැ දැන්. මේ විදිහට තමයි ටැපට් ඇඩ්ජස්ට් කරගන්නේ. හරියටම ටැපට් ඇඩ්ජස්ට් කරගන්න ඔය විදිහට. එතකොට අපිට සද්දයක් ටැපට් සද්දයක් එන්නෙම නැහැ වාහනේ පදිනකොට. එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට මොන හරි දෙයක් දැනගන්න වෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.